අපි බලමු රුපියල් 5000කින් ආයෝජනයක් කරන විදිහ. ඉතින් මේක හරිම පහසුවෙන් කරන්න පුළුවන් වැඩක්. ඉතින් අපි බලමු ස්ටෙප් බයි ස්ටෙප් ගිහිල්ලා කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර බලුවොත් ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලා දන්නවා ඔයාලගේ සේවිංස් ගිණුම් වල තියෙන සල්ලි එහෙම නැත්නම් මුදල් ඩිපොසිට් කරලා තිබ්බට ඔයාලට ලොකු පොලි මුදලක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාට කරන්න තියෙන එක ඔප්ෂන් එකක් තමයි එක්කෝ මේ දේවල් කොහේ හරි ඉන්වෙස්ට් කරන එක. එහෙම නැත්නම් ඔයාට පළදායි දෙයක් සිදු කරන එක. ඉතින් මොකද ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක උද්දමනය ඉහළින් යනකොට ඔයාලට ගෙවන පොලි අනුපාතත් ගොඩක් අඩු වෙලා තියෙනවා. සහ ඒ ගන්න පොලිය උද්දමනයටත් වඩා පහළින් තමයි තියෙන්නේ. ඉතින් ඔයාට ඕක පිළිවෙලට ගණන් හදාගත්තොත් ඔයාලට තේරෙයි ඔයාලා ගන්න පොලිය තව අවුරුදු 10කට කැල්කියුලේට් කරා ඔයාලට හම්බෙන්නේ මේ ඔයාගේ තියෙන මුදලේ වටිනාකම හීන වෙලා තමයි ඔයාට ලැබෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඔයාට වැඩක් වෙන්නේ නැහැ. ඔයා තියාගෙන ඉඳපු සල්ලි තව අවුරුදු 10කින් ඒ කියන්නේ සරලව ගත්තොත් ඔයාද රුපියල් 500කින් ගන්න පුළුවන් වෙන බඩු ටික තව අවුරුදු 10කදී ඒ රුපියල් 500න් ඔයාට මොනවද කරන්න පුළුවන් වෙන්නේ කියලා ඔයාටම හිතා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මතක නම් ඇති අපි පොඩි කාලේදී ඔයාට රුපියල් 10කින් කරපු දේ දැන් රුපියල් 10කින් කරන්න ටොපියක්වත් ගන්න බැරි සයිස් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය දේම ඔයාටත් ඉස්සරහට අවුරුදු 10ක් විතර වාගේ තියෙන මේ සල්ලි මොනවටවත් යොදවන්නේ නැතුව තියාගෙන හිටියොත් ඔයාට මේ වගේ ඒ මුදලේ වටිනාකමක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසායි අපි ආයෝජන වලට පෙළඹෙන්න ඕනේ. ඉතින් මම අද ඔයාලට පෙන්නන්න රුපියල් 5000ක් වගේ පාවිච්චි කරලා ආයෝජනයක් පටන් ගන්නෙ කොහොමද කියලා. ඉතින් ස්ටෙප් බයි ස්ටෙප් මම මේක පෙන්නන්නම්. ඔයාලට හරිම පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. අපි ගේම් බලමු වීඩියෝ එකට. අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඒ වගේම මතක ඇතුව නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ක්ලික් කරගන්න අලුත් වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. වීඩියෝස් 200කට වඩා තියෙනවා. ඉතින් මේ වගේ ඔන්ලයින් බැංකින් පිළිබඳ සහ ඔයගේ ඉන්වෙස්ට්මන්ට් පිළිබඳ එහෙම නැත්නම් IT රිලේටඩ් දේවල් ඔයාට අවශ්‍ය කරන අවශ්‍ය කරන apps මේ වගේ සියලුම දේවල් මේක ටෙක් channel එකක්. ඉතින් ඒක නිසා ඔයාට අවශ්‍ය කරන ගොඩක් දේවල් මම මේ channel එකේ දානවා. ඉතින් මේක ඔන්ලයින් බැංකින් වලටම විතරක් වෙන් වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගත්තොත් දැනුමට යමක් එකතු කරගන්න ඔයාලටත් පුළුවන් වෙයි. ඒකින්ද මතකතුව සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ප්‍රෙස් කරලා තියාගන්න. ඉතින් ගිහින් බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. right මේ වැඩේ මුලින්ම කරගන්න ඔයාට Dialog Genie app එක use කරන්න වෙනවා. ඉතින් මම Dialog Genie app එක කොහොමද register කරගන්නේ, ඒ වගේම account එකක් create කරගන්නේ, card එකක් ගෙන්න ගන්නේ, savings account එකක් create කරන්නේ, මේ සියලුම දේවල් මම ඔයාලට කලින් වීඩියෝස් වල පෙන්නලා තියෙනවා. ඉතින් මේවා මම උඩ කාඩ් වලත් දාලා තියන්න. ඉතින් මේ Dialog Genie app එක ගැන මම පොඩි සඳහන් කිරීමක් කරනවා අලුත් කෙනෙක්. ඉතින් Dialog Genie app එක කියන්නේ එක app එකකින් ගොඩක් features දීලා තියෙන ලංකාවේ තියෙන හොඳම app එකක් තමයි මේ Dialog Genie app එක. ඉතින් මේක Dialog Finance ආයතනයෙන් තමයි maintain කරගෙන යන්නේ. ඉතින් මේකේ savings account, ඒ වගේ fixed deposit, ඊට පස්සේ trading, එහෙම නැත්නම් මේ වගේ funds, investment, මේ වගේ සියලුම දේවල් reload, bill ගෙවන්න සියලුම දේවල් ඔයාලට එකම තැනකින් use කරන්න පුළුවන්. ඔයාගේ ඒ වගේම අදාළ බැංක්ස් ඔයාට අවශ්‍ය කරන වෙන බැංක්ස් තියෙනවනේ ඒවත් ලින්ක් කරලා මේ වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන් app එකක් තමයි. සහ හරිම වේගවත්ව ඔයාට වැඩ ටික කෙරෙන app එකක් තමයි මම දැකපු. මොකද මම මේක personally use කරන නිසා. හරි මේ කිව්වේ මගේ personally අත්දැකීම. මේක මගේ promotion එකක්වත් promotion video වත් නෙමෙයි. ඉතින් මගේ personally අත්දැකීම තමයි මම බෙදාගන්නේ. right තව දෙයක් තමයි ඔයාලා ඉන්වෙස්ට් කරනවා නම් හරියට බලලා ඉන්වෙස්ට් කරන්න. මොකද මම කියනවටවත් මම කවුරුත් කිව්වක බලලි පමාවටවත් එහෙම නැත්නම් ඔයාට මේ ගැන දැනීමක් නැත්නම් මේවා පොඩ්ඩක් ස්ටඩි කරලා ඉන්වෙස්ට්මන්ට් කරන්න. හැබැයි මේවා අර කලින් තිබුණ ඔයාලා හොඳටම දන්න famous මේ ළඟදී වංචාවලට අහුවෙච්ච අර 3D කියලා තිබිච්ච ඉතින් ඒ වගේ ආයතන නෙමෙයි. ඒක නිසා ඔයාට මේවට මුදල් වලට ගැරන්ටි එකක් ඔයාලට හම්බ වෙනවා. මොකද මේවා රජයෙන්ම නියාමනය වෙලා වෙන ෆන්ඩ්ස් නිසා. මොකද මේවා ඉන්වෙස්ට් කරන්නේ රජයේ treasury bills නැත්නම් running bonds වලට නැත්නම් තව දේවල් වලට රජයේ අනුමත දේවල් එක්ක සහ බැංක් ගැරන්ටිත් ඔයාලට නිකම්ම හම්බෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ ඉන්වෙස්ට් කරාට ප්‍රශ්නයක් නැහැ. මොකද අර වගේ ඔන්ලයින් වංචාවලට අහු වෙලා වගේ තියෙන මුදල් නැති කරගන්න එපා. මේවා ඕන වෙලාවක ඔයාට withdraw කරගන්න පුළුවන්. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක කෙලින්ම ඔයාලා shares ගන්නවා වගේ එකක්ම තමයි කරන්නේ. හැබැයි shares ඔයාලා නෙමෙයි ගන්නෙ. මේවා ඉන්වෙස්ට් කරන්න වෙනම ආයතනයකින් ඔයාලට ගෙවන්නේ පොලිය පමණයි. ඉතින් ඒක නිසා හරිම පහසුවෙන් ඔයාලට තියෙන ඉන්වෙස්ට් කරලා ඔයාට හම්බෙන පොලිය නැවත ලබා ගන්න එක. හරි. අපි ගිහින් බලමු app එකට මොකද්ද මේ app එකේ කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා.
right මුලින්ම ඔයාලා Genie app එකට log වෙන්න ඕනේ. ඉතින් Genie app එකට log වුණාට පස්සේ මේ විදිහට ඔයාලට dashboard එක පෙන්වනවා. ඉතින් Genie app එකට log වෙලා ඔයාලට මෙන්න මේ පල්ලෙහාට තියෙන මෙන්න මේ පල්ලෙහාට ආවට පස්සේ SoftLogic investment SoftLogic invest කියලා ඔයාලට හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ dashboard එකේ මෙන්න මේ පල්ලෙහාට ආවට පස්සේ ඉතින් මෙන්න මේ mutual funds කියන එකට යන්න. right. ඊට පස්සේ ඔයාලට හරියම පහසුවෙන් මේකේ get start කියන බටන් එක press කරන්නයි දෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලගේ personal details ඉල්ලන්නේ මේ ටික දාලා ඔයාට අඩුම රුපියල් 5000කින් invest කරන්න පුළුවන්. ඉතින් මෙතන ඔයා කියවලා බලන්න. ඉතින් රුපියල් 5000කින් invest කරන්න පුළුවන්. ඔයාට ඔයාගේම කියලා profile එකක් create වෙනවා සහ ඒ වගේ පිළිබඳ ඔයාට දැනීමක් ලබා දෙනවා. ඒ වගේම qualified manager කෙනෙක් තමයි මේ fund manage කරන්නේ සහ ඔයාට ඕන වෙලාවක මේකෙන් ඉවත් වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඊළඟ option එකට ගිහින් බලමු. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන මෙතනින් ඔයා invest කරන amount එක select කරලා යන්න. ඉතින් මම 5000ම තියලා by clicking කියලා ඉවරලා දැන් මෙතන agreement එක මම accept කරගන්නවා. ඉතින් මේ විදිහට බලමු. මම මෙතනින් agreement එක click කරලා tick එකක් දාගෙන මම මේක next කරගන්නවා. ඉතින් 5000ම මම තියනවා. ඔයාලට වැඩි කරලා ඔයාලා දාන ගාන ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම 5000කින් මේ වැඩේ කරලා බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ option එකේදී ඔයාලට එනවා ඔයාගේ identity number එක කියන්නේ ඔයාගේ ID එක proof එකක් විදිහට අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් ඔයාලට තියෙන්නේ ෆොටෝ එකක් ගහලා එතනින්ම ඒ වෙලාවෙම අප්ලෝඩ් කරලා දාන්න. ඒක ක්ලික් කරපු ගමන් ඔයාලට කැමරාව on කරගන්න පුළුවන්. කැමරාවෙන් මේ විදිහට ID එක අරගන්න. ඉස්සරහින් ඊට පස්සේ ඔයාගේ ෆොටෝස් දෙක ලබා දෙන්නයි තියෙන්නේ. ඊළඟ ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට යන්නයි තියෙන්නේ. ඉතින් මම මේ විදිහට දීලා මම මේක next කරගන්නවා. ඉතින් next කරපු ගමන් ඊළඟ option එකේ විදිහට ඉන්නේ ඔයාලට selfie එකක් ලබා දෙන්න කියලා. ඉතින් ඔයාගේ selfie එකක් ඔයා මෙතෙන්ට අරගෙන දාලා නැවත next කරන් දාලා මෙන්න මේ විදිහට ඔයාට next කරගන්න පුළුවන්. next කරගත්තට පස්සේ ඊළඟ option එක එන්නේ ඔයාට ඔයාගේ surname එක සහ ඔයාගේ full name එක ලබා දෙන්න. ඉතින් ඔයාගේ surname එක ඔයාගේ වාසකම ලබා දෙන්න මෙතෙන්ට. ඊට පස්සේ ඔයාගේ full name එක ඊට යටට ලබා දෙන්න සහ ඔයාගේ date of birth තියෙන. ඉතින් උපන්දිනේ. ඉතින් මේ ඉල්ලලා තියෙන details පුරවන්න ඔයා මේකේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට මේක පුරව ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ විදිහට ඔයාගේ details ටික පුරවලා දෙන්න. ඉතින් ඔයාට male ද female ද කියලා ඔයා පිරිමි කෙනෙක් නම් male දාන්න පුළුවන්. female නම් කියන්නේ ගැහණු කෙනෙක් නම් female දාලා ඔයාට මේක next කරගන්න පුළුවන්. right. ඊළඟට තියෙන්නේ ඔයාගේ email address එක. ඉතින් ඔයාගේ email address එක හරියටම ලබා දෙන්න. ඊට පස්සේ ඔයාගේ address එක ඔයාගේ identity තියෙන address එකම ලබා දෙන්න කියලා තියෙනවා. ඉතින් address එක ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට පල්ලෙහා තියෙනවා different mail address එකක් තියෙනවා නම් මේක ලබා දෙන්න කියලා. ඉතින් ඔයාගේ identity address එකෙන් නැතුව වෙන තැනක නම් ඔයාලට පදිංචි වෙලා ඉන්නේ. ඔයාලට පුළුවන් ඒ address එක ලබා දෙන්න. එතන ටික් කරලා I have a different mailing address කියන එක ටික් කරලා දැම්මම නම් ඔයාලට මේ mailing address එක ලබා දෙන්න පුළුවන්. ඒ විදිහට ඔයාට වෙන address එකකින් ඉන්නවනම් ඔන්න ඒ ප්‍රශ්නෙත් ඔයාට මෙතනින් විසඳ ගන්න පුළුවන්. ඒ ඔක්කොම ලබා දීලා ඔයාට next කරගන්නයි තියෙන්නේ. ඉතින් next කරගත්තට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ කරන job එක. ඉතින් ඔයා කරන industry එකේ ඔයාට අදාළ දෙයක් මෙතන තියෙනවනම් මේක select කරලා දෙන්න නැත්නම් search කරලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අරගෙන ඔයාට වැඩ කරන ආයතනයක් තියෙනවනේ ඒක ආයතනයේ details ටික ලබා දීලා ඔයාට මේක next කරගන්නයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට select කරලා ඔයාට තව බිස්නස් තියනවාද කියලා අහලා තියෙනවා. ඒවා තියෙනවා නම් yes කරන්න පුළුවන් නැත්නම් no කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙනවා ඔයාගේ විස්තර දාලා තියෙනවනේ. ඉතින් ඔයාලට එහෙම නැත්නම් ඔයාලට මේක next කරගන්න පුළුවන්. ඉතින් next කරගත්තට පස්සේ ඔයාලට එන්නේ ඊළඟ other informations වල political කරන කෙනෙක්ද නැත්නම් dual citizenship තියෙනවා දාලා. ඉතින් ඒක ඔයාලට මේකට උත්තර දෙන්න පුළුවන් yes no විදියට ඔයාගේ විදිය අනුව. ඒ කියන්නේ ඔයාගේ ඉන්ෆර්මේෂන්ස් දාන්න නිසා ඔයාලට මේ කැමති විදිහට උත්තර දීලා next කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක next කරගත්තට පස්සේ ඔන්න ඔයාගේ account එකෙන් රුපියල් 5000 ඩිඩක්ට් වෙලා මේක create වෙන්න මාකට් එකට ඉන්වෙස්ට් වෙලා ඔයාට transaction එක complete වුණා කියලා ඔයාගෙන් ඩිඩක්ට් වෙලා මේක වැඩ කරන දවස් 3ක් ඇතුළත ඔයාට මේ profile එක create වෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් මෙයාලා contact කරගන්නවා සහ ඔයාලට අවශ්‍ය දැනීම ලබා දෙනවා. ඉතින් මේකෙන් සල්ලි එළියට ගන්න කොහොමද, මේකට තව වැඩි කරන්නේ කොහොමද, මේ සියලුම දේවල් මම තව මේ වීඩියෝ එක දික් වෙන හින්දා මම ඊළඟට වීඩියෝ එකකින් ගේන්නම් කොහොමද
මේක තව වැඩි කරගන්නේ මේකේ ෆන්ඩ්ස් ටික එළියට ගන්නේ කොහොමද ඕන වෙලාවක මේක නවත්තන්නේ කොහොමද මේ වගේ විස්තරات එක්ක මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී අරගෙන එන්නම්. ඉතින් මේකට හරිම පහසුවෙන් ඔයාලට Genie app එක use කරලා මේකේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ඩිරෙක්ට් මේ Softlogic ආයතනයේ Softlogic invest කියන එකෙන් ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. හැබැයි මේ Genie ආයතනෙත් එක්ක ඒකාබද්ධ වෙලා මේ දේ කරන ඉඳ ඔයාලට Genie එකෙන් ඔයාලට වෙනම secure එකක් හම්බ වෙනවා සහ මේකට ඔයාලට කිසිම කරදරයක් නැතුව මේක ඉන්වෙස්ට් කරගන්න money ටික withdraw කරගන්න මේ සියලුම දේවල් මේ app එකේදී කරගන්න පුළුවන්. ඉතින් ඒකයි මම Dialog Genie පිළිබඳව ගොඩක් වීඩියෝස් කරලා තියෙන්නේ. ඒවත් ගිහින් බලන්න ඒකේ තියෙන features ඔයාලට සමහරට online banking හරි ඔයා මොනවා හරි පාවිච්චි කරන කෙනා ඔයාලට ඒ ඔක්කොම අතහැරලා දාලා මේ වගේ app එකකින්ම සියලු දේ කරගන්න පුළුවන්. හරිම පහසුයි. බැංකුව වලට යන්නම අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔයාගේ කාඩ් එක පවා ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න වෙන්නේ ෆෝන් එක use කරලා ඔයාලට මේ සියලුම දේවල් create කරගන්න පුළුවන් මේ app එකේ. ඉතින් මේ විදිහට invest කරලා පස්සේ account එකට ගිහිල්ලා ඔයාලට history බලුවොත් ඔයාලට පුළුවන් මේකෙන් බලා ගන්න සල්ලි කැපිලා තියෙන විදිහ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට ෆන්ඩ් එකක් ඉස්සෙල්ලාම ස්ටාර්ට් කරන්න. ඉතින් රුපියල් 5000න් වගේ ස්ටාර්ට් කරලා බලන්න. මොකද ලොකුවට ඉන්වෙස්ට් කරන්න යන්න එපා. ඒ පිළිබඳ දැනීමක් නැත්තම් මොකද ඒක මට ඔයාලට කියන්න වෙනවා. මොකද සල්ලි තියෙන ප්‍රමාණයට ඉන්වෙස්ට් කරන්න කියන ප්‍රමාණයට දාන්නත් යන්න එපා. ඉතින් මේක ගැන හොඳට අධ්‍යයනය කරලා ඔයාලට මේකට දාන්නම ඕනේ නම් මේ වගේ සුළු මුදලක් දාලා බලන්න. ඉස්සෙල්ලාම බලලා කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා හරියට තේරුම් අරගෙන ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න. ඒක මම ඔයාලට දෙන ඇඩ්වයිස් එකක්. මොකද මම කිව්ව පළියටවත් තව කවුරුත් කිව්ව පළියටවත් කරන්න එපා. හැබැයි මේ වීඩියෝ එක හදන්න වගේ පාරම චේතනාව තියෙන්නේ. මොකද මිනිස්සෙක් විදියට සල්ලි මහන්සියලා රස්සාවක් කරලා එකතු කරලා පොතේ තියාගෙන හිටියට හම් වෙන පොලියකුත් නැහැ. අන්තිමනේ සල්ලිත් නැහැ. ඉතින් ඒක නිසා අපි කරන්න ඕනේ මේ කොහෙන් හරි ඉන්වෙස්ට් කරලා අපේ තියෙන මුදල තව ටිකක් වැඩි කරගන්න එක. මොකද හැමදාම රස්සාවල් කරන්නවත් හැමදාම ඔයාලට එක විදියටවත් ලෙඩක් දුකක් නැතුවත් ඉන්න පුළුවන් වේද කියන එක අපිවත් දන්නේ නැහැ. ඒක නිසා සමහර විට ඔයාලට හදිසි මුදල් අවශ්‍යතාවයක් ආවොත් ඔයාලට ලොකු ෆන්ඩ් එකක් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ ෆන්ඩ් එක වැඩි කරගන්න තමයි මේ වගේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් තියෙන්නේ. ඉතින් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් තිබුණ පළියට ඉන්වෙස්ට් කරන්න යන්න එපා. හරි හමන් තැනක ඉන්වෙස්ට් කරන්න ඔයාලට කැමති තැනක. ඉතින් මේ මම පෙන්නේ ඔප්ෂන් එකක් විතරයි. මොකද නැත්තම් කමෙන්ට් වලින් හොඳට මැරලා දායි අයියෝ ඔයාලට දාන්න එපා. මේවයි කියලා. ඉතින් මම මේ පෙන්නන්නේ ඔයාලට මේ වගේ දේවල් තියෙනවා කියලා. මොකද ගොඩක් මිනිස්සු මේ වගේ දේවල් දන්නේ නැහැ තියෙනවා කියලා ඉවරලා ඉතින් තමන්ගේ සල්ලි අතේ තියෙනවා. ඒ සල්ලි වලට මොකද උනේ කියලාවත් දන්නේ නැහැ. අන්තිමට මුකුත් කරලත් නැහැ. හැබැයි නාත් වෙලා. ඉතින් ඒක නිසායි මම මේ වගේ වීඩියෝස් අරගෙන ඔයාලට පෙන්නන්නේ මේ වගේ apps use කරලා. ඉතින් මේ රටම ඩිජිටල් කරන වෙලා තියෙනවා. රට විතරක් නෙමෙයි ලෝකෙම ඩිජිටල් කරන වෙලා තියෙනකොට මේ වගේ ඩිජිටල් apps use කරලා ඔයාටම දැන් ඉන්වෙස්ට්මන්ට්ස් වලට මෙන්න මඟ පාදලා තියෙනවා. ඉතින් රටක් වශයෙන් මේ වගේ දේවල් තමයි සිදු වෙන්න ඕන දේවල්. මොකද මිනිස්සු ඉන්වෙස්ට්මන්ට් වලට පෙළඹෙන්න ඕනේ. ඉතින් පොළඹ ගන්න ඕනේ. හැබැයි හරි විදිහට. ඉතින් මේ වගේ ඩිජිටල් වෙලා තියෙන ලෝකෙත් එක්ක ඔයාට හරිම පහසුවෙන් ඔයාගේ තියෙන කාලේ ඉතාම අඩුවෙන් පාවිච්චි කරලා මේ වගේ දේවල් කරගන්න පුළුවන් හැකියාව දැන් තියෙනවා. ඉතින් මගේ channel එකෙන් මම ඔයාලට මේ දෙන්නේ ඒකට අත්වලා. ඉතින් ඒක නිසා අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් තව කෙනෙක්ට share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න notification bell icon එකත් click කරලා තියාගන්න. subscribe කරාට පස්සේ අලුත් වීඩියෝස් දාපුවම ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් Genie app එක through මම මේක කරලා පෙන්නන නිසා ඔයාලට පරණ වීඩියෝස් ටිකක් බැලුවොත් හොඳ idea එකක් ගන්න පුළුවන්. මේ Genie app එක setup කරගන්න විදිහ ඉඳන් කාඩ් එකක් ගෙන්න ගන්න විදිහ ඉඳන් සියලුම දේවල් මේ වීඩියෝස් වල ඔයාලට හම්බෙනවා. බැලුවොත්. ඉතින් ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ ෆන්ඩ් account එක create කරනාට පස්සේ මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම් ඔයාලට කොහොමද මේ profile එක create උනේ, මේ profile එකේ කොහොමද දැන් money ටික manage වෙන්නේ, සහ ඔයාලට මේකේ තියෙන ලාභ අහවල් ගන්න කොහොමද, මේ සියලුම දේවල් මම ඊළඟ වීඩියෝ එකකින් කියනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා save කරලා තියාගන්න පැත්තකින් මම මේ වීඩියෝස් දාපුවාම ඔයාලටම තේරුම් ගන්න පුළුවන් මේ කොහොමද මේකෙන් සල්ලි එළියට ගන්නේ, මේකට තව ඉන්වෙස්ට් කරන්න, මේ සියලුම දේවල් මම ඔයාලට ගේනවා step by step වීඩියෝස් වලින්. මොකද වීඩියෝ එක දිග්ගැස්සෙන නිසා මම එකම වීඩියෝ එකේ ඔක්කොම කරන්නේ නැහැ. මොකද එහෙම කරපුවාම සමහරට ඔයාලා ස්කිප් කර බලනවා අනිවාර්යෙන්. ඉතින් ස්කිප් කරනකොට ඔයාලට මේ වගේ දේවල් මිස් වෙනවා. ඉතින් ඒක නිසා මම පොඩි කොටස් වලට කඩලා තමයි මේ වීඩියෝ සීරීස් එක අරගෙන එන්නේ. ඉතින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.